Hi guys. අදත් ඔන්න සුපිරිම වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ AI වලින් කොහොමද රැප් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. මෙතනදී ඔයාලට රැප් එකක් වෙන්න පුළුවන්, සින්දුවක් වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් AI වලින් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා පැහැදිලිව මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද මම ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද රැප් එක ක්‍රියේට් කරගන්නේ කියලා දෙනවා. ඉතින් channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ වටින වීඩියෝ ඉස්සරහට ගෙන්න ගන්න notification icon එකත් enable කරලා තියාගන්න. අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. ඔයා Google Chrome එකෙන් හරි මොනවා හරි web browser එකකින් Google Flow Music එකට යන්න ඕන. අද අපි මේ වැඩේ කරගන්නේ Google Flow Music කියන AI tool එකෙන්. මුලින්ම අපි මේකට log වෙන්න ඕන. log වෙනකොට මෙතනින් අපිට තියෙනවා continue with Google කියලා එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒක click කරන්න ඕන. ඒක click කළාට පස්සේ අපි email address එකෙන් මෙතනින් select කරලා ඉස්සරහට continue කරගෙන යන්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ මෙතනින් අපිට මෙයාලගේ terms and services වලට agree වෙලා get started එක click කරාට පස්සේ නැවතත් agree එකක් එනවා. ඊට පස්සේ අපිට මෙතනින් අපිට user name එකක් අපිට මෙත create කරගන්න පුළුවන්. ඉතින් මම user name එකක් දාගන්නවා මෙන්න මේ වගේ. අපිට නම විතරක් දාලා user name එක enter කරගන්න බෑ. ඒ වගේම space එකක් තියන්න බෑ. මම ඉතින් මෙන්න මේ වගේ නමක් දෙදලා save කරගන්නවා. save කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක આવුට පස්සේ මම මෙන්න මේ වගේ prompt එකක් මෙතන type කරගන්නවා. මගේ හිතේ තියෙන දේ, මට වෙන්න ඕන දේ, රැප් එකේ එන්න ඕන විදිය මට පුළුවන් විදියට සිංහලෙන් type කරගන්නවා. ඉතින් මම මෙතනින් මේ සිංහලෙන්ම දුන්නාම දැන් Google එකේ දෙයක් දෙනවා. Google Gemini වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි tool එකක් වෙන්න පුළුවන්, ChatGPT වෙන්න පුළුවන්. එයාලට අපේ සිංහලෙන්ම prompt එක දුන්නාම එයාලා ඒක මේ identify කරගන්නවා. ඉතින් ඒ mind එකෙන්ම මම Google Flow Music එකටත් මට rap එක එන්න ඕන විදිය මෙන්න මේ විදියට මම type කරගන්නවා. මෙන්න මේ prompt එක මම description එක දාලා තියෙනවා. මේක ඔයාලටත් ඕන වෙයි. description එක area එක බලන්න මම මේ prompt එක දාලා තියන්නම්. මේ prompt එක type කරගත්තට පස්සේ arrow mark එක මම ක්ලික් කරගන්නවා. arrow mark එක ක්ලික් කරාට පස්සේ එයාලා මේ අපි type කරපු විදියට එයාලා අපේ rap එක create කරගන්නවා. මුලින්ම crafting lyrics කියලා පෙන්නනවා. මුලින්ම අපේ rap එකට අවශ්‍ය වෙන lyrics ටික එයාලා මෙන්න මේ විදියට create කරගන්නවා වගේ පිටින් පෙන්නනවා. ඔන්න ඉතින් අපේ rap එකට ඕන lyrics ටික create කරලා තියෙන්නේ. ඒ වගේම audios දෙකක් create වෙනවා කියලා වාට පේනවා. මෙතනින් නමක් එයාලා අපිට පෙන්නලා තියෙනවා. අවස්ථාව the opportunity කියලා තමයි rap එක create වෙන්නේ. ඔන්න rap එක create වෙලා ඉවරයි. මම ඔයාලට යන්තම් එක play කරලා පෙන්නන්නම් කියලා. ඊට පස්සේ අපිට මේ rap එක ඔන්න මේ විදිහට අහන්න පුළුවන් rap එක. අපිට ඒ වගේම මේක download කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මේක තවත් edit කරගන්න ඕන. යට තියෙනවා තව වේගෙන් යමු වෙනත් තාලයක් බලමු කියන options තියෙනවා. නමුත් මට මේක හොඳයි වගේ හිතුන හින්දා මම මේ rap එක download කරගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොනවද ඔයාලට හිතෙන්නේ? තේරෙන්නේ නැති දෙයක් තියෙන්නේ මොකක්ද? ඒ වගේම තව මොනවා හරි දෙයක් තියෙනවා නම් comment එකක් අනිවාර්යෙන් දාන්න. like එකකුත් අනිවාර්යෙන් දාගෙන යන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් තවත් මේ වගේ interesting වීඩියෝ එකකින් හම්බෙනකන් අදට මම සමුගන්නවා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. අලි වගේ නෙවෙයි වැඩේ කෙරෙන්නේ. අතේ තියෙන සතේටයි නෙවෙයි වැඩේ කෙරෙන්නේ. අතේ තියෙන සතේ මෙතන වටිනාකම ලැබෙන්නේ. කරදර මැද්දේ පෙනෙන පොඩි ඉඩක්. ඒක තමයි උඹට තියෙන ලොකුම ජයක්. නැති වෙන්න දෙයක් නැහැ, බය වෙන්න එපා. හිස් අතිනාව අපි පස්ස බලන්න එපා. අවස්ථාව අල්ලපන්.